Oh, iya nih.
ධම්මික සමරක්කොඩි ඕතරවාඩිය ග්‍රාම නිලධාරී. වසර ගණනාවක් කියන්නේ අවුරුදු 70ක් පමණ පුරාම වෙලා තිබුණු වැව නව රජයේ ග්‍රාම සංවර්ධන ප්‍රතිපත්තිය යටතේ ග්‍රාම සංවර්ධන සතිය වෙනුවෙන් අද දින මේක සුද්ධ කිරීමට ආරම්භ කරනවා. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේ වගේ පුරාම වෙච්ච වැව් 14ක් පමණ තියෙනවා. ඒකෙන් පළවෙනිම තෝරන්න තියෙන්නේ ඕතරවාඩිය වසමේ එබ වැව සංවර්ධනය කිරීමයි. මේකෙන් පවුල් 500කට විතර ප්‍රතිලාභ ලැබෙනවා. මිරිදිය දීවර කර්මාන්තයේ ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වෙනවා. නව රජයේ නිෂ්පාදන ආර්ථිකය කරා යාමේ වැඩපිළිවෙල යටතේ මේක සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. වැව් 14ක් පමණ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙනවා. ඒකෙන් අද පළවෙනිම පටන් ගන්න මේ එබ වැව. මම අයිවන් අප්පුහාමි. ඕතරවාඩිය ග්‍රාම සංවර්ධන ගොවි සමිති සභාපති සම්පාකර ප්‍රාදේශික සභාපති තනතුරු 15ක විතර ලැබවන මම මීට කලින් මේ හැම වැඩසටහනකටම ක්‍රියාත්මක වෙන්න බැස්සා. හිටපු පවතිච්ච රජයේ කිසිම දෙයක් කරන්න දුන්නේ නැහැ. මේ ගම්මායට ඔබින වැඩ පිළිවෙලක් මේක වතුර පෝෂිත ප්‍රදේශයක්. මේක වැලිමැටි හරන්නම තමයි සැලසුම් කරලා තිබුණේ. ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය යටතේ මේ ඉදිරියට පැවැත්වෙන වැව් ප්‍රතිනස් කරන යටතේ කරන වැඩ ව්‍යාපෘති යටතේ අපේ ඉන්න අලුත් ගාම නිලධාරිතුමා ධම්මික සමරක්කොඩි මේ ගාම නිලධාරිතුමාගේ හයියෙන් අපේ ගමේ ඉන්න තරුණ පරපුරේ හයියෙන් මම සභාපතිත්වයෙන් ගත්ත වැඩ පිළිවෙල මේක කොහොම හරි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රජයට වසරේ ගන්න හැම වැඩ පිළිවෙලම සාර්ථකයි. ඒ වගේම මේ යන වැඩ පිළිවෙල හැම කෙනාක්ම සොයා බැලීමෙන් පරීක්ෂා කර බලා ඉතුරු වැටි කරගන්න. දැන් අපේ අක්කර 3මාරක් 4ක් විතර තියෙනවා. ඒකෙන් දැනට අපි අක්කර භාගයක් විතර තමයි දැනට මේ රජයට කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒකට ඉහළ දේශපාලන අධිකාරියේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.